තෙල් පහනේ දැල්වෙන එළියෙන් සියලු දනන් සිත් සැනසේවා සියලු දනා සිත් සැනසේවා සුදු මුදු බුදු රැස් දස දෙස පැතිරි සාමය සමගිය ඇතිවේවා සාමය සමගිය ඇතිවේවා ග්‍රහ දොස් දුරු වී තුන්බිය නැති සමගේ පෙරපින් මතුවේවා බුදු ගුණ සිහිවී ගුණදම් සුරැකී සියලු දනන් සුවපත් වේවා පවෙන් තුරන් වී කුසලින් සැරසී දැහැමි සිතින් ජීවත් වෙත්වා සිතින් විඳින දුක් කරදර නිමවී සතුටින් සපිරි සිත් වේවා අදිෂ්ඨානයෙන් දල්වන පානේ රැස්මාලාවෙන් සියලු ප්‍රතුම් සම ඉටු වේවා समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्तम् ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා තුරුණල් වන්දනා කරමු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාකාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමේදිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආවුනේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සාදු 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 අපි විසින් මේ තන්පත් කොට තිබෙනා වූ සියලුම පූජා ද්‍රව්‍යයන් මල් පහන් සුවඳ දුම් අෂ්ටපාන ඖෂධ පූජාවන් ඇතුළත් සියලුම පූජාවන් මාගේ භාග්‍යවත් කාන්තිමත් ශාන්තිනායක තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේට බුද්ධ පූජාමය වශයෙන් පූජා වේවා කියා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. හොඳයි පින්නතුනි, දැන් මම පූජාව පටන් ගන්නවා. ඔබ සෑම දෙනාම බොහොම සංවරව මට මේ අධ්‍යාපන කටයුතු මගේ අනාගත දියුණු වේවා කියන ඒ පැතුමෙන් අවබෝධයෙන් මේ සෙත් කවි ටික ශ්‍රවණය කරන්න. කායේන ච සාරණං යාමි වාචාය ච සාරණං යාමි මනසාපි ච සාරණං යාමි බුද්ධං සරණං ගච්ඡාමි කායේන ච සාරණං යාමි වාචාය ච සාරණං යාමි මනසාපි ච සාරණං යාමි ධම්මං සරණං ගච්ඡාමි කායේන ච සාරණං යාමි වාචාය ච සාරණං යාමි මනසාපි ච සාරණං යාමි සංඝං සරණං ගච්ඡාමි තෙල් මල් අරගෙන මෙහි ආවේ බාල මහලු යන සෑම දෙන සදබවින් පිරිපුන්වන්න සාදුනාදයක් ලැබ දෙන්න
මනුලොව දෙවියන් සනසන්න දෙව්ලොව දෙවියන් සනසන්න නාලොව දෙවියන් සනසන්න නැවත සාදුනාදය දෙන්න උතුම් පැතුම් සිත් දරාගෙන සාපෙළ දරුවන් පෙළටගෙන ගුරුවරු මව්පිය සෑම දෙන මේ පින් ලැබගෙන තුතුවන්න සිසු දරුවනේ මෙය අහගන්න නරක දෙයින් නොම තුතුවන්න හොඳ දෙයටම සිත යොමුවන්න කැපවී ඉගෙනුම කරගන්න කවියෙන් සෙත් පැතුමන් දෙන්න දෙවියන්ගේ බල ලැබ දෙන්න ඔබ පාසල වෙත මට එන්න ඇරයුම් කළ බව දැනගන්න ඔබගේ ගහපල දුරුවෙන්න සෙත් කවියෙන් බල පිහිටන්න මට හැකි බව නුඹ දැනගන්න එනිසා සංසොන්වම ඉන්න මව්පියන්ගේ සිත් රිදවන්න එපා පුතේ නුඹලා ඔන්න ගුරුවරුන්ට කරුවන්න හොඳ ළමයෙක් ලෙස පිටවන්න හොඳ ළමයෙක් ලෙස පිටවන්න ධර්මය ඖෂධයක් වන්න දහම් දැනුම නීති ලැබගන්න ගුණවත්කම් නීති රැකගන්න ඉගෙනුම ලැබ පෙරටම යන්න ඉගෙනුම ලැබ පෙරටම යන්න නරක දෙයින් සිත දුරලන්න අබතෙල් පහනෙන් ගුණ ගන්න සෙත් කවියේ බල පිහිටන්න සංවරවම සිත රැකගන්න සාදු කියන්න නුවණැති එනමෙමා බස දොස ඇතත් එදමා දෙසවන් පුටනමා පමා නොව ගනිව් ගුණ මුනිමා ඥානවන්තයන් ලෙස මා කියන සිත් කවි දෙසවන් පුටනමා ශ්‍රවණය කරන්න යම් දොසක් ඇතනම් මම මේ
අබ මහානුභාව සම්පන්න අබතෙල් මහා පූජාවට ප්‍රවීණයෙක් නෙවෙයි. මම මුල්ම පූජාව කළේ ජේතවනාරාම දාගබාසල. දැන් මේ මගේ 3 වෙනි පූජාව. සාදුනාදයක් පවත්වන්නකෝ. තුසිත පුරයෙන් මෙලොව වැඩි අනාගත බුදු භව පතා නැවත ඉපදීමක් නොමැති බැව් දෙසූ සත් පියුමක සිතා දියත පතල වූ බුද්ධ මහිමෙන් දහම් පද දෙසූ ගොත ගොතා දොහොත් නගමින් වඳිමි පළමුව ගොයුම් භගවත් සිරිමතා ලබාගන්නෙමි දහම් සරණය යසෝකිත් ගොස පතුරුවාලා සභාමැද දම් පදය අසනෙමි අකාලික මෙත් ගුණය පාලා පබාවේදන අරුමයක් මය දහම් කිරණේ විජය ජාලා තබා කිරුලක් ලෙසින් හිස මත වඳිම් ශ්‍රී සද්ධර්ම මාලා භංග කෙරුමෝහයේ අඳුරද සසර රැහැනට ලං නොවේ තුංග තේජෝ මාන කහවත තිබේ තව සුවිසල් වෙවි නංග නිවනේ දොරටු සොයලා අපිස් ලෙස ගත කොට දිවි සංඝ රත්නය තෙවනු වඳිනෙමි ගයන්නට මේ සෙත් කවි ගුරුලු වාහන අරා වැජබෙන දෙවිඳ අප හැම සුරකිනු බලා දිවැසින් හෙලා බැල්මෙද සදා යහපත සලසනු විපත් හිරිහැර ලහිරු දුටු පිණි බිඳක් සේ නැති කරලනු මහා විෂ්ණු දෙව් පින් අරගෙන සියලු ග්‍රහ දොස් වලකනු මුහුණු සයකින් දිවැස් හෙළමින් පිය කෙනෙකු මෙන් රැකේවා අතුරු අනතුරු වළක්වන්නට අනාගතයද දැකේවා එවයි කව බොව කියන වදනද සවන් යුග යුග වැකේවා කන්ද සුරේඳුගේ පිට ලැබිලා ගෙදර අගයිග මැකේවා ළමයි කෑ ගහනවානේ අසංවරයි ලස්සන පින්කමක් කරන්නේ
සංවර වෙලා ඉන්න. නැත්තම් නැගිටලා යන්න. මෙතන 5 දෙනෙක් හිටියත් ඇති මට. මම මේ දෙවියන්ට කන්නලව් කරන්නේ මට ශක්තිය පිණිස. ඔයාලට සද්ද නැතුව ඉන්න බැරි නම් කරුණා කරලා නැගිටලා යන්න. මෙතන ශික්ෂණයක් තියෙන ළමයි 5 දෙනෙක් මට හිටියා නම් ඇති. 5 දෙනෙක් හිටියා නම් ඇති. දවල ඇත් රජ සමඟ වඩිමින් බුදුන් දුටු පින් පිරේවා අට අනුවක් රෝග පීඩා දෙව් බලෙන් මඟ හැරේවා රටේ සම්පත් දියුණු වීමෙන් වාසනා ඵල දැරේවා සමන් සිරිඳුගේ අනුභවෙන් ලෙඩ රෝග දුරු කෙරේවා මෙත් බුදුන් වේ උපත ලැබුමට පෙරදෙ දුක් ගැන විල්ල අසනු අහිංසක පින්වතුන් සනසා ඔවුන්ගේ දුක් කඳුළු පිසනු අනුන් වනසන කේලමදයිරි සියාවද සක්වලට ගසනු නාත දෙවින් දුනේ දිවැස් හෙලලා ඇස්වහද කටවහද නසනු පත්තිනි මෑණියන්ට කියන්නේ එදා පඬිරට බියෙන් නලලා උතුම් වූ පති දහම නාමෙන් කන්‍යාදරියන් සත් දෙනෙකුගෙන පුරිරු රජු අභිමුවට යෑමෙන් උතුම් දරු සම්පතක් දෙන්නට දේවි පත්තිනි පිහිටවීමෙන් ගෙදර අඹුසමි අතර යුග දිවි සතුට වේවා නිතර සාමෙන් මේ කතාවක් මම කියන්නේ දරුවනේ අහන්න ආශිර්වාද ලබා ගන්න. නුවණ අධිපතේ මහා භාරත යදලියෝ දකෝ නත දලින් දෙව් සභාවේ වියත් ජගතා ලෙසින් වැජබෙන එක පෙලින් සෙත සදේවා දෙවිඳු නාමෙන් මනස සහ බුද්ධිය තුලින් ගණේශ්වර දෙවි දෙන්න ශිල්පය දයේ දරුවන් හට මුලින් සිතන සිතුවිලි පතන පැතුමන් වාසනාවේ ඵලය වේවා සතර මහා නිදහනක් විලසට ලැබෙන ධනයද සඵල වේවා අතනපාජීවිතේගෙන යන පින්වලෙන් සිත් සතුටු වේවා ලක්ෂ්මී දෙවිගේ පිහිට ලැබිලා ඉසුරු සම්පත් උදා වේවා රටදයට ශක්තිය වඩන්නට
දූපොතුන්ගේ තුලට එන්නයි ජාතියට අභිමාන වන්නට නුවණ ගුණ ධම්මිතිර යන්නයි මව්පියන්ගේ අගය දන්නා දූපොතුන් සම්පතක් වෙන්නයි මහා ජය සිරි බෝධි සරණින් උසස් දරු සම්පත් ලැබෙන්නයි ලෝභ තණ්හා මමත්කාරය සෑම වෙලේම ඉවත දාලා යුක්තියට සාධාරණය වී ලාභ සුළුවෙන් ලබාලා අද නොවේ හෙට දිනය වෙනුවෙන් යන්න ඉදිරියේ මඟ බලාලා කරන කටයුතු සරුම වන්නට කතරගම දෙවී පිහිට වීලා කටවහද හෝ වහද ඇස් වහා කුසල් බලයෙන් නිවත යන්නයි කරන කියනා සියලු කටයුතු මතු මතුද ප්‍රතිඵලය දෙන්නයි ලැබෙන්නට ඇති දෙයක් ඇත්නම් වාසනාවට ලැබෙන්නයි රතන සුතුරේ පිරිත් බලයෙන් කරන රැකියා සඵලවන්නයි දැන් පින්නතුනි අපි ඔබ දන්නවා 12 මස්ථාන තිබෙනවා ඒ 12 මස්ථානවල ඊටාම වැදගත් ස්ථානයන් ඒවායේ තියෙන ගුණය සිහිපත් කරලා මේ දූ දරුවන්ට අපි ආශිර්වාද කරනවා ශ්‍රී මහා බෝධීන් වහන්සේට මේ අවස්ථාවේදී අපි ශ්‍රී මහා බෝධීන් වහන්සේ සිහිපත් කරමු රැගෙන විත් සමග මිත්තාතරණිය පිහිටවාලු බෝරදුන්නේ අනුරපුර වැඩ ඉදි නමුත් සිරි දස දෙසට නිති පතුරවන්නේ අනිමිසෙන් පුද දෙදී බුදු හිමි කළගුණෙන් පූජා කරන්නේ ශ්‍රී මහා බෝහිමියනේ මම සාදු සිතිනුයි වැඳ වැටෙන්නේ නිදන් ගත රෝගයක් කිසි විට මගේ සිරුරට ලං නොවේවා සතර මහා දෙව් බඹුන්ගේ නෙත් මගේ රැකවරණට දිලෙත්වා විසගෝර සර්පයන්ගෙන් මට කිසිදු විපතක් සිදු නොවෙත්වා ශ්‍රී මහා බෝහිමිගේ බලයෙන් ආයුෂය තව වැඩි කෙරෙත්වා මිරිස වැටිය පින්නතුනේ අපි වන්දනා කරමු ඔබ දන්නවා මේ දූ දරුවන්ගෙන් අහුවොත් කවුද මිරිස වැටිය සකස් කරන ලද රජතුමා කියලා ඔබට නිතින්ම මතකයට එන්නේ දුටුගැමුණු මහරජතුමා
අසිරිමත් සෑරදුන්ගේ බල ගත සිතට සහනය සදත්වා සිත පෙළෙන හැම දුකම පහවේ නිසාමුව මොදු වෙත්වා අසිරිමත් නව නැවුම් ලොවකට ජීවිතයේ මාවත සැදෙත්වා මිරිස වැටියේ සෑරදුන් මට දිවාරය දෙක පිහිට වෙත්වා ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ වාසය කරන රුවන්වැලි මහා සෑ රජාණන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගන්න නාදවිඳු බඹ ලොවින් නැවේදින් අදත් පූජා පවත්වන්නේ දුටු ගැමුණු රජු පෙළපතින් නිති සැමදරකවල් නිති බඳින්නේ සොන්නමාලේ සෑරදුන් නිති විස්මයද නැමදුම් කරන්නේ වැතිර සුදු වැලි තලාවෙහිඳ සාදු සාදු මම වඳින්නේ තූපාරාම චෛත්‍යරාජාණන් වහන්සේ වන්දනා කරලා ආශිර්වාද ලබා ගමු දෙවන පැතිස් නිරිඳු දෑතින් සදුතු පාරාම වෙහෙරයි තිලෝ ගුරු දක්ෂින අකුධාතු නිදානෙන් නිතේ පූජනීයයි දෙව්මිනිස් හිස් පහස ලබමින් වඳින සෑරදු අමරණීයයි වැතිර තූපාරාම සෑරජ වඳින්නෙමි පින් බලෙන් සාරයි නැවෙන්ට ඕන තූපාරාමයේ මවා ගන්න දරුවනේ මම ආශිර්වාද කරනකොට ඔබේ ස්ථානයේ ඉන්නවා කියලා හිතන්න එතකොට තමයි ඔබගේ කායික පීඩා චිත්ත පීඩා දුර වෙලා චිත්ත සමාධියෙන් පිරිපුන් ළමයෙක් බවට පත් වෙන්නේ වසංගත රෝගයන් නිසේතන කිසිලෙසින්වත් නැති නොවේවා මෙත් සිතින් පින් දහම් කරනා මිනිස් කැල සැම තනම වේවා සෙත් පිරිත් බල මහිමයෙන් මට රුදුරු බාධා ඇති නොවේවා සාදුතු පාරාමේ බලයෙන් මගේ දිවි මඟ සසිරි වේවා දැන් අබේගිරිය ළඟට යන්න සියලුම දෙනා දැන් ඉන්නේ අබේගිරිය චෛත්‍යරාජාණන් වහන්සේ අභියසේ හොඳට අහගන්න දරුවනේ රන් වෘෂභ කුස පුරවලා සදු ධාතු ගර්භය නිති දිලෙන්නේ භූපතේ වල ගම්බරජුගේ සුරතිනුයි පිරියම් කෙරෙන්නේ සිත් පාන් කොට බැති පෙමින් නැම නොයෙක් කුසුමන් ගෙන පුදන්නේ අභයගිරි සෑරදුන් සැදැහෙන් දිවාරය දෙක මම වඳින්නේ
සිප් සයුරේ පරතෙර දකින්නට සිසු කැලට දිරියක් ලැබේවා කරන කියන විභාගෙන් ජය සෑම දෙනාටම ළඟා වේවා නඩුවබෙන් ජය ලබා ගන්නට නිරතුරුව සවියක් ගෙනවා අභයගිරිසරදුන් බලයෙන් සියලු දෙනටම ජය ලැබේවා දැන් අපි ජේතවනදාගමට යමු තිලෝ ගුරු පරිභෝග කළේ පටිධාතු සැමරක බලන්නේ කේශධාතුන් වහන්සේලත් තේජසින් මෙහි වැඩ වසන්නේ සමිඳුගේ ගුණ හරද අනුහස ගැබේ නිදහන් කරන්නේ මහාසෙන් රජෝ නිම කරපුවේ ජේතවනයත් මම වඳින්නේ විපත් කරනට සැරසෙනා හැම සතුරු සේනා මිතුරු වේවා ලොවේ සඳසේ වැදබයින්නට සෑරදුන්ගේ බල ලැබේවා සොඳුරු සුන්දර ලොවක් වෙනුවෙන් සෑම සිතුවිලි පෙළ ගැසෙත්වා ජේතවන සෑරදුන්ගේ බල ලෝදනන් වෙත පතල වේවා දැන් අපි අනුරාධපුර සියලුම පූජනීය ස්ථානයන් වන්දනා කළා. දැන් ළමයි හයියෙන් සාදුනාදයක් පවත්වන්නකෝ. තව ටිකක් හයියෙන් සාදුනාදයක් පවත්වන්න. තුන් ලෝකයට පැහැෙන්න සාදු කියන්න බලන්න. බොහොම හොඳයි ඈ. දැන් අපි දේව මණ්ඩලයට කන්න ලව් කරනවා. දැන් ඔය ළමයිට ආරක්ෂාව සලසා දෙන්න කියලා දේව මණ්ඩලයට කන්න ලව් කරනවා. දැන් ඔබ මෙතෙක් නොඇසූ දෙවියන්ගේ නම් ගොත් කියලා මම දෙවියන්ගේ ආශිර්වාදය ඔබට ප්‍රාර්ථනා කරනවා. මේක හොඳ අවස්ථාවක් දරුවනේ. ඉස්සරෝම ගණදෙවිඳුගේ ආශිර්වාදය ලබා ගමු. පතුරුවන තෙද බලය ගණ දෙවූ සියලු සතහට සදන යුක්තිය පැහැර නොහරින සියලු යුතුකම් ත්‍රිවිධ රත්නෙට පුදා භක්තිය සතර මතකය අලුත් කරවා පෙන්වමින් ශිල්පයෙහි විත්තිය මෙවර සිස්වත්තය දිනන්නට දෙනු මැනවේ දෙව් රජුනි ශක්තිය සරස්වති වන්දනා කරලා ආශිර්වාද ලබා ගන්න. ඉහේ පෙපේ මල් වගේ සෝවිතේ කලා අධිපති ලෙසය වෙනුම කොහේ වැඩ
වාසය කළත් සර සවිය ලැබගත් සතර දිනුම ඇහේවාමේ කන්න ලව්වද දෙව සවන සරසවන පෙනුම පහේ සිස්වත්වය දිනන්නට සරස්වතේ දෙනු මැනවි දැනුම පොඩි ළමයි අමතක කරේ නෑ මම දැඩි මුණ්ඩ දෙවියන්ට කන්න ලව් කරමු බලන්නකො එයා මොන වගේ දෙවියෙක්ද කියලා අලුත් නුවරට අධිපතිව වැඩ වදාරන සව් සත දකින්න මහත්තෙද ඇතේ දැඩි මුණ්ඩ දෙවියන් සිසු යහපත බලන්න දෙයත් අංවා වඳිමු බැතියෙන් දිවසවන විදහා අසන්න ජයක් අත්කර පහේ සිස්වත්වය සිසු දරුවන් රකින්න සිතන්නට ඉඩ දෙමින් මනසට නුවණ බුද්ධිය තව අලුත් වේ යන්න තව පෙරමුණට ඉගෙනුම් දැනුම් සාගරයකදියත් වේ අනාගත ලෝකයේ දොරටුව හරින්නට තව වියත් වේ දැයේ දූ පුතෝ නොදිනේවා පහේ සිස්වත්වය සමත් වේ පහේ සිස්වත්වය සමත් වේ ගුරුවරුන්ගේ මව්පියන්ගේ ආදරය සෙනෙහස ලබාගෙන රටේ පත්තරවලදලියැවී යන්න ගෞරවයද සොයාගෙන තබන පියවර ගෞගණන් දුර පියවරක් වී ජය පතාගෙන ජාතියට සමිම්පතම වේවා පහේ සිස්වත්වය දිනාගෙන පහේ සිස්වත්වය දිනාගෙන දැන් සාමාන්‍ය පෙළ ළමයිට නනස පාදන කලා අධිපති පෙවුම මත වැද බෙන බැතින් දිවැස හරවා දුපුතුන් වෙත කන්න ලව්වට ඉත සිතින් කන්න ලව්වට ඉත සිතින් සනසවන සව් සතුන් සැමදා සරස්වති දෙව් දිවනෙතින් අපොස සාපෙළ විභාගය ජය ගන්න ශක්තිය දෙනු ඉතින් ගන්න ශක්තිය දෙනු ඉතින් ඔන්න සාමාන්‍ය පෙළ ළමයි වෙනුවෙන් දැඩි මුණ්ඩ දෙවියන්ට කරන යාඥාව පවර දෙව් දැඩි මුණ්ඩ අපගේ පුදන පුදහර පිළිගනු
නිතර සාධාරණය සුරකින දිව ඇසින් මෙය විමසනු සතර සලසාදු පුතුන්ගේ මතක නුවණස පහදනු මෙවර සාපෙළ විභාගය ජය ගැනීමට ශක්තිය දෙනු ගැනීමට ශක්තිය දෙනු ඝන දෙවිඳුටත් අපි සාමාන්‍ය පෙළ ළමයි බාර කරනවා දැන් ඝන දෙවියන්ගේ ආශිර්වාදය ලබා දෙන්නේ දේවාල ගානකට යන්න ඕන එකම තැනකින් ඉවර කරන්න. ආයේ දේවාල පස්සේ යන්න එපා. දකුණු දල බිඳ එදා මහා භාරතය ලියූ තෙදහසින් පිරුණු යහපත් ගුණය දෙනු මැන දෙව් රාජානනී සෙනෙහසින් දෙව් රාජානනී සෙනෙහසින් රකිනු සාපෙළ ලියන දරුවන් බලා යලි යලි දිවැසින් දියුණු වීමට ජයම දෙනු මැන දෙවිඳු ඔබගේ අනුහසින් දෙවිඳු ඔබගේ අනුහසින් දැන් අපි විෂ්ණු දෙවියෝ දැන් දෙවියෝ කීප දෙනෙක් දෙවිවරු කීප දෙනෙක් මතක් කරලා සිහිපත් කරලා ඔය ළමයිට තිබෙන රෝග සුවපත් වේවා අධ්‍යාපන කටයුතු දියුණු වේවා කියන අදහසින් විවිධ දෙවිවරු සිහිපත් කරනවා අපි ඉස්සරෝම විෂ්ණු දෙවියන් සිහිපත් කරනවා සසුන සුරකින විෂ්ණු දෙවිඳුනි අයුක්තිය යුක්තිය දතෝරණ දරණ ගුරුලා වාහනය මත දෙව් සභාවට උණු විභූෂණ ඉගෙන ගැන්මට ධෛර්යය දෙදී දිලෙන්නට සඳු ලෙසට පායන යදින සියලුම දුපුතුන්නට දෙනු මැනවි ශක්තියද ධාරණ දෙනු මැනවි ශක්තියද ධාරණ කතරගම දෙවියන් අමතක කරන්නෙත් නැහැ දැන් ඔබට කතරගම දෙවියන්ගේ අනුභවය අනුවසින් ආශිර්වාද කරනවා නිතර මනුවග පහන් කරවන සවිය අරගත් දලතුන්ගේ කතරගම කඳ දෙව් රජානන් රජුන් වූ හැම දෙව් රදුන්ගේ අතර මඟ ඇති සියලු බාධක දුරැර සිත් සනසා ගුරුන්ගේ සතර ශිල්පය සදා දෙනු මැන ඉගෙන ගන්නා දුපුතුන්ගේ ඉගෙන ගන්නා දුපුතුන්ගේ